හදවතින්ම උමතු ගීතයේ සිහිවන හැම මොහොතක් ගානේ දැක ගන්නට ඔබ මා ළඟ නෑනේ මුතුරේ දිම කරගන්නට මාගේ අවසර දෙන්නට පමණයි ඕනේ ඉඩ දෙන්නම් පපුතුරේ නැලවෙනු මැන සොඳුරියේ මට ඔබම තමයි ඕනා පුරෝනා හිත පාරුවෙන් ගලෝනා ඔබ මගෙම වෙන්න ඕනා මිය දෙන්න උණුහුමේ ඔබේ මා හදවතින්ම උමතු ගීතයේ මිය දෙන්න උණුහුමේ ඔබේ මා හදවතින්ම උමතු ගීතයේ ගන්නම් ජීවිතයම වාගේ එක සැරයක් හදගත්තානම් මාගේ සැනසෙන්නට හැමදාමත් ආයේ එනවද හිමිකම ගන්නට මගේ හීනේ නොසිඳෙන මහසාගරේ තරමට මගේ ආදරේ මට ඔබම තමයි ඕනා ආදරෙන් පුරෝනා හිත පාරුවෙන් ගලෝනා ඔබ මගෙම වෙන්න ඕනා මිය දෙන්න උණුහුමේ මා හදවතින්ම උමතු ගීතයේ මිය දෙන්න උණුහුමේ ඔබේ මා හදවතින්ම උමතු ගීතයේ සුබ දහවලක් ප්‍රාර්ථනා කරනවා අපත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට මේ වෙලාවේ මම හිතන්නේ තාමරේ FM තුලින් සිංහල ගීත පෙළක් එක දිගට ඔබ වෙත ගෙනෙන තාමරේ සිංහල හිට්ස් වැඩසටහනත් සමග තමයි ඔබ මේ රැඳී සිටින්නේ මම හිතන්නේ අපි 12යි දහවල් 12:30 සිට දහවල් 2 දක්වා ඔබ වෙනුවෙන් ලස්සන ගීත පෙළක් ගෙනත් ඇවිල්ලා තිනවා එන්න මේ පැත්තට ඇවිල්ලා වෙලා අපගේ සින්දු වලට කැමතිද අකමැතිද කියන එක අපි පොඩ්ඩක් දැනුවත් කරන්න ඕනේ විශේෂයෙන්ම මාල්ලි මේ ඉස්සලා ගිය සින්දුව ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනි සංගීත කණ්ඩායමක කවිෂ කවිරාජ් කියන ගායකයා තමයි මේ සින්දුව ගායනා කරන්නේ මම හිතන්නේ ඒක සින්දුවේ සංගීතය මම හිතන්නේ ලෝක ප්‍රසිද්ධ සංගීතඥයෙක්ගේ සංගීතයට අනුව සිංහල ගීතයක් මම හිතන්නේ ඒක නිසා තමයි මේ ගීතය අපි ඔබ වෙනුවෙන්ම තෝරාගත්තේ මාල්ලි මේ සින්දුව ගොඩක් ජනප්‍රිය වුණා මම හිතන්නේ පහුගිය දිනවල ඒක නිසාම තමයි අපි මේ සින්දුව පළවෙනියටම තෝරාගත්තේ ඔව් ඩිරෝනේ ඇත්තටම ඒක ගොඩක් ජනප්‍රියම ගීතයක් ඒම විතරක් නෙමෙයි ඒක ඇත්තටම ගොඩක් අයගේ දිනාගත්තු ගීතයක් තමයි ඒක ඒ වගේ ගීතයක් එක්ක අපගේ වැඩසටහන ඉස්සලම මේ ආරම්භණය කියන ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම අපගේ ප්‍රේක්ෂකයන්ගේ මේ කැමැත්ත අකමැත්ත ඇත්තටම අපිට ගොඩක් වැදගත් වෙනවා. ඔබට පුළුවන් අපගේ Facebook ෆෑන් පේජ් එක හරහා ඔබගේ කැමැත්ත අකමැත්ත අපහට දැනුම් දෙන්න. ඔව් ඇත්තටම මාළි මතක් කරා වගේ Facebook තාමරේ ඔන්ලයින් රේඩියෝ Facebook ෆෑන් පේජ් එකට අපිට ලයික් එකක් දාන්න ලයික් එකක් දාලා අපිට මේ පැත්තට එන්න ඇවිල්ලි ඉවරලා අපිට දෙන්න ඔයාලගේ අදහස් යෝජනා මොනවාද සින්දු ඉදිරිපත් කරන්න ඕනි සින්දු මොනවාද වෙන්න ඕනි සින්දු මොනවාද කියන එක අපිට දැනුවත් කරන එක තමයි අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරේ ඒකේ වෙනස මම හිතන්නේ ඔයාලට දෙන්න ඔයාලා ගන්න අපිට කියන්න මේ සින්දු ඕනි කියන එක පැහැදිලිවම අපි දැනුවත් කරන්න Facebook ෆෑන් පේජ් එක හරහා ඒ අවස්ථාව මම හිතනවා ඔයාලට ලැබිලා තියෙනවා ඒත් එකම www.tamarafm.lk යන විද්‍යුත් ලිපිනය හරහා ඔයාලට අපිත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් ඒකත් එක්ක මාල්ලි මේ සින්දු
මේ සින්දුව අපි ඔයාලට ගෙනෙන්නේ මේ වෙනස් මාර්ග තාමරේ කියන්නේ ඇත්තටම ද්‍රවිඩ නාලිකාවක්. ද්‍රවිඩ FM එකේ ඉතින් සිංහල සින්දු පෙළක් ඔබ වෙත ගෙනෙන එක මම හිතන්නේ විශේෂම කාරණයක්. මේ වගේ අවස්ථාවක් මම හිතන්නේ මෙහෙම අවස්ථාවක් ද්‍රවිඩ නාලිකාවකින් සිංහල ගීත පෙළක් ඇහෙන එක මම හිතන්නේ විශේෂ කාරණයක්. ඒක නිසාම තමයි අපි මේ විදිහට මේ සින්දු තෝරගන්න හිතුවේ. මේ වැඩසටහන අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම දෙනාත් එක්ක කතා බහ කරලා මේ වැඩසටහන අපි ඊයේ පටන් ගත්තා. අදත් ඇවිල්ලිනවා ඔයාලා වෙනුවෙන් ඔයාලගේ මේ දහවල් කාලයේ රසවින්දනය බාධාවක් නොකර රසවින්දනය ඒ ආකාරයෙන් පවත්වන්න ඕනි හින්දා තමයි මාල්නී අපි මේව ගීත මේ විදිහට ඔයාලට රසවින්දනය කරන්න ඉඩ දෙන්නේ. ඔව් ඇත්තමයි ඩිරෝන්. ඒ කියන්නේ අපගේ ප්‍රේක්ෂකයන්ට ඇත්තටම මේක ලොකු වෙනසක්. මේ වෙනස ඇත්තටම ගොඩක් ඔය හැම ප්‍රේක්ෂකයන්ම මේ වගේ වෙනසට ඔක්කොම කැමති. ගොඩක්ම විශේෂ දෙයක් තමයි මේක. මේ වගේ මේ වෙනසක් ඇත්තටම මේ ද්‍රවිඩ ගුවන් විදුලියේ එක මේ වගේ සිංහල වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඇත්තටම අපිටත් ගොඩක් සතුටුයි. ඒ වගේම ඔයාලටත් පුළුවන් අපගේ මේ වැඩසටහන තුලින් තවත් දෙයක් එකතු කරගත්තොත් හොඳයි කියලා ඔබට හිතුනොත් එහෙම ඔබටත් පුළුවන් අපගේ තාමරේ ගුවන් විදුලිය තුලින් අපගේ Facebook page එක හරහා ඇවිල්ලා ඔබගේ කැමැත්ත අකමැත්ත හෝ ඔබගේ යෝජනාවල් බව අපට එකතු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට දැනුම් දෙන්න පුළුවන් අපට ඔබගේ යෝජනාවල් ඇත්තටම අපට අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි ඔබගේ කැමැත්ත අකමැත්ත බව අපට ගොඩක් අවශ්‍ය වෙනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ තාමත් පරක්කු නෑ. ඉන්න මේ පැත්තේ ඔයා කොහෙද ඉන්නේ? ඉන්න තැන ප්‍රශ්නයක් නෑ. ගන්න ජංගම දුරකථනයේ අතට යන්න Facebook මම හිතන්නේ තාමරේ ඔන්ලයින් රේඩියෝ Facebook fan page එකට අපිට like කර අපගේ සින්දු වලට එකතු වෙන්න පුළුවන්. පරක් වෙන්න එපා. මේක වෙනස අත්දකින්න මම හිතන්නේ එන්න මේ පැත්තට tamarafm.lk අපගේ විද්‍යුත් ලිපිණය හරහා අපිව සම්බන්ධ වෙන්න. ඒ තුලින් මම හිතන්නේ ඔයාලට පුළුවන් මේ අපි ඉදිරිපත් කරන ගීත වලට රස විඳලා මම හිතන්නේ මේ දහවල් කාලේ ඊටමත් කම්මැලි කමින් කාලා බීලා ඉන්න වෙලාවේ මම හිතන්නේ ඒ වෙනස ඒ කම්මැලිකම යන්නත් එක්ක තමයි අපි මේ විදිහට මේ වැඩසටහන ඔයාලා වෙනුවෙන් ගෙනත් ඉන්නවල්නේ. ඔව් ඇත්තමයි. ලොකු වෙනසක් කරන්න එපා වෙන්ඩිරෝන්. ඒ කියන්නේ ඒ නිසා තමයි මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ. ඇත්තටම මේ වගේ වෙලාවක ගොඩක් කම්මැලිකමෙන් ඉන්න වෙලාවක මේ වගේ අලුත් වැඩසටහනක් දියත් කිරීම ඇත්තටම ඔයාලටත් ලොකු වෙනසක් වෙයි. ඔව් අනිවාර්යයෙන්ම දැන් ඉස්සෙල්ලා ප්‍රචාර වෙච්ච ගීතයේ සම්බන්ධයෙන් මම හිතන්නේ කට්ටිය හොඳයි කියන එක තමයි කියන්නේ මාල්නී. ඒ සින්දුව අර තනුව මම හිතන්නේ ගොඩක් සමීපයි අපි ලංකාවේ ශ්‍රී ලාංකික සියලුම දෙනාට. ඒ හින්දා තමයි මේ ගීතය හා එක්ක වැළඳගත්තේ ගොඩක් කට්ටිය. අපි ඊළඟට තෝරගෙන තියෙන ගීතයත් මාල්නී නව පරපුරේම සිටින දිමන්ත වෙල්ලාලගේ කියන ගායන ශිල්පියාගේ නව පරපුරේ අලුත් ගායකයෙක්. මොහුගේ ගීත මම හිතන්නේ ඉක්මනින්ම ජනප්‍රිය වුණා මේ කාලේ. විශේෂයෙන්ම තරුණයන් අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච ගායකයෙක්. ඔහුගේ මුලින්ම ජනප්‍රිය වුණේ ඔහු හඳුනාගත්ත ගීතය අපිට අහන්න ඕනි කියලා කට්ටිය අපිට කියලා තිබ්බා. ඒක නිසාම අපි තෝරගත්තා ඔහුගේ ජනප්‍රිය වෙන්න හේතු වුණු මුල්ම ගීතය ඔයාලට අහන්න දෙන්න ඕනි කියලා මාල්නී. ඔව් ඇත්තමයි. අපගේ ප්‍රේක්ෂකයත් ගොඩක් දැන් බලාපොරොත්තුෙන් ඉන්නේ මොන වගේ සින්දුවක්ද දැන් දාන්න හදන්නේ අපගේ යාළුවා කට්ටිය කියලා. ඇත්තටම ගොඩක් සතුටින් බලාගෙන ඇති. රැඳී සිටින්න දිගටම මේ ඔබගේ තාමරේ ගුවන් විදුලියේ තාමරේ සිංහල හිට්ස් සමග
මට පින් කළේ මමම විතරයි ආදර කළේ ආයෙ රැවටෙන්න බෑ කවුරුවත් ඕනේ නෑ තනි වෙලා ඉන්න හිතට පුළුවනි සදා අවුරුතුම එන්න එපා රවටන්න ආයෙ මේනා තනිකම හොඳයි පාළුවේ මේ උනන කඳුලට වඩා හඳුනන්නේ නෑ ආයි ඔබමා මතක පොතෙන් හොඳට පිරීලා ආයෙ රැවටෙන්න බෑ කවුරුවත් ඕනේ නෑ තනි වෙලා ඉන්න හිතට පුළුවනි සදා අවුරුතුම එන්න එපා රවටන්න තනිකම හොඳයි පාළුවේ මේ උනන කඳුලට වඩා අවසාන ප්‍රේමයයි මාගේ නෑ පතන්නේ කෙනෙක් ආයේ ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ මාව හැරදාලා ඔයත් යන්නට ගියා අවුරුතුම එන්න එපා රවටන්න ආයෙ මේනා තනිකම හොඳයි පාළුවේ මේ උනන කඳුලට වඩා සුබ දවල්ක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට නැවතත් ප්‍රාර්ථනා කරන්නේ සුබ දවල්ක් වෙන්න කියලා. ඔයාලා කොහේ හිටියත් ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ ජංගම දුරකථනයේ අතේ තියෙනවා නම් යන්න ජංගම දුරකථනයේ Google type කරන්න www.tamarayfm.lk අපගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපව කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ නැතොම් බැරි Facebook තුලින් මම දන්නේ ඔයාලට අපිත් එක්ක නිකම්ම සම්බන්ධ වෙන්න පුළුවන්. Tamaray FM Tamaray Online Radio Facebook fan page එකට ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා අපිට සින්දුවක් දෙන්න අයියේ මේ සින්දුවට කැමතියි මේ සින්දුව හොඳයි මේ සින්දුව දෙන්න කියන එක අපි දැනුවත් කරන්න ඕනේ මාල්නී. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න. ඔව් ඇත්තෙන්ම අය කියන්නේ ඔබ කැමති සින්දුවක් තියෙනවා නම් අපගේ මෙම වැඩසටහන තුලින් ඔබට අහා ගන්න පුළුවන්. ඇත්තටම ඔබට මේ වගේ සින්දුවක් අවශ්‍යයි කියලා කිව්වොත් එහෙම මේ සින්දුව අපි ඇත්තටම ඔබට ඊළඟ දවසේ හරි අපි දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මාල්නී. ඔව් ඇත්තමයි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ඔයාලගේ ප්‍රතිචාර තමයි අපි ප්‍රතිචාර අනුව තමයි මේ වැඩසටහන ඉදිරියට යන විදිහ අපි තීරණය කරන්නේ. ඒක නිසා ඔයාලා අපිව දැනුවත් කරන්න මේ සින්දුව දෙන්න කියන එක ඒක තුලින් තමයි අපි වැඩසටහන වෙනස් කරමින් අපි තව නැවුම් දේවල් එකතු කරන්න බලාපොරොත්තු ඉන්නවා ඉදිරියේදී. ඒ පිළිබඳ අපි වැඩි විස්තර වෙනසත් එක්කම ඔයාලට දැනගන්න හම්බේ. ඒක කොහොම වුණත් අපි දැනුවත් කරන්න අපිට ඕනි සින්දු මොනවාද කියන එක ඉස්සෙල්ලාම දැනුවත් වෙන්න ඕනි. ඔව් ඩිරෝනේ ඒ විතරක් නෙමෙයි ඇත්තටම අපගේ ප්‍රේක්ෂකයන්ගේ මේ කැමති ඒ කියන්නේ සින්දු මොකද්ද කියන එකට වඩා ඇත්තට මේ කටියගේ යෝජනාවල් අපිට අවශ්‍යයි. මොකද අපගේ මේ වැඩසටහන ඉදිරියටත් ගෙන යන්න නම් මොන වගේ ගෙනිච්චොත්ද ගොඩක් අපගේ ප්‍රේක්ෂකයන් කැමති වෙන්නේ කියලා ඒ වගේ දෙයක් ඉතින් අපිට දැනුම් දීම ගැන ඇත්තටම මේ වගේ දෙයක් දැනුම් දෙනවා නම් අපිට ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න. හරි එහෙනම් අපි වැඩි කතා කරන වෙලාවේ මේ වෙලාවේ කම්මැලි වෙලාවේ කාලා බීලා ඉන්න වෙලාවේ කට්ටිය අපි කම්මැලිකම එන්නත් එක්ක අපි රවුමක් දාලෙමුද මාල්නේ ගිහිල්ලා කොහෙද රවුම් ගන්න යන්නේ මම හිතන්නේ අපි රට වටේම යන් ඒක හොඳයි කියලා හිතනවා යන්න රට වටේ යන් එහෙනම් රට වටේ යන්න මම හිතන්නේ අපිට ඉන්න වෙනවා ඉක්මනට ආයි වැඩසටහන කරන්න කොහොමවත් කමන්නේ අපි රට වටේ ගිහිල්ලා ඇවිල්ලා ආයි කතා කරමු වැඩසටහනත් එක්ක ඉදිරියට එන්න මේ පැත්තට Tamaray FM .lk අපගේ විද්‍යුත් විමනය හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මේ ඔයාලා රැඳී සිටින්නේ Tamaray සිංහල හිට්ස් වැඩසටහන සමගින්
ලංකාවේ සීගිරියේ කැටපත් පමුරේ උන් සිංහලේ කණ්ඩ උඩ රටයි පහත දුම්බරයි වටේම මුතු බර මුහුදයි මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පමුරේ උන් සිංහලේ කණ්ඩ උඩ රටයි අහත දුම්බරයි වටේම මුතු බල මුහුදයි මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ ලා 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 වර බබේ බබරවුමේ ලා 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 උන් සිංහලේ la 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 Allah baby handapane la 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 tum singhale gabai da gabai kamai pansalai singhala polavamage me laksana sri lankave meran divine දේව මන්දිරේ අදිර කෝවිලේ දන්තා නද පැතිරෙන්නේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ මේරන් දිවයිනේ ගැබයි දා ගැබයි තමයි පන්සලයි සිංහල පොළව මගේ මේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ මේරන් දිවයිනේ දේව මන්දිරේ අතිර කෝවිලේ නන්දා නද පැතිරෙන්නේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ මේරන් දිවයිනේ ලා 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 වර බබේ බබරවුමේ ලා 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 උන් සිංහලේ la 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 Allah baby handapane la 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 un singhale la 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 nuwara baby babaraume la 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 un singhale la 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 Allah baby handapane la 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 un singhale la 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 හම්මෝ මහන්සි මාල්නී රට වටේ ගිහිල්ලා කොහොමද අපේ රටේ ලස්සන? නියමයිනේ රට වටේ ඇත්තටම යන්න ලැබීම ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ මේ ගීතේ නිසා තමයි අපි මේ රට වටේම ගිහිල්ලා මම හිතන්නේ මේ ගීතය තුලින් ඇත්තටම මේ ගීතය ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. මේ ගීතය ගායනා කරන්නේ ඩෙස්මන්ඩ් සිල්වා කියන බයිලා කිං කියලා හඳුන්වන්නේ ඔහු බයිලා ගායකයෙක්. ඔහු මම හිතන්නේ ඔහුගේ ගීතයක් තමයි මේ. ඔහු සංගීත ශාස්ත්‍රයට එන්නේ 1963 මාල්නී 63 වර්ෂයේ වගේ තමයි ඔහු සංගීත ශාස්ත්‍රයට එන්නේ. රේඩියෝ සිලොන් කෝපරේෂන් තුලින් තමයි ඔහු සම්බන්ධ වෙලා තමයි ඔහුගේ ශ්‍රේෂ්ඨ අවතීර්ණ වෙන්නේ. මම හිතන්නේ රේඩියෝ සිලොන් කෝපරේෂන් කියන්නේ දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි ස්ටේෂන් එකක්. ඒකත් අපි මතක් කරන්න ඕනේ අපි රසිකයන්ට. ඒත් එක්කම මාල්නී අපගේ මේ ඩෙස්මන්ඩ් සිල්වා කියන ගායකයා විශිෂ්ට ගායකයෙක්. ඔහු අපේ රට නියෝජනය කරමින් මම හිතන්නේ රට නියෝජනය කරමින් 1979 ග්‍රීස් ඇතැන්ස් ඔලිම්පික් එකේදී ඔලිම්පික් ගීතයට සහභාගී වෙන්න ටීම් සෝං එකට සහභාගී වෙන්න මොහුට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකත් අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මාල්නී. ඔව් ඇත්තම ලොකු ඒ කියන්නේ මේ අදා ගන්නවා රට නියෝජනය කරමින් මම හිතන්නේ ලොකු අවස්ථාවක් අපේ රට වෙනුවෙන් තමයි ඔහු ඉදිරිපත් වෙලා මේ දේ කරලා තියෙන්නේ. ඇත්තටම සතුටුදායක ආරංචිය තමයි ඉතින් ඒකත් එක්ක මල්ලේ ඔහුගේ අර සංගීත ස්ටයිල් එක සංගීත විලාසය ඇවිල්ලා පෘතුගීසි
සහ ස්පැනිෂ් ස්පාඤ්ඤ කියන සංගීතය තමයි ඔහු භාවිතා කරලා මෙම සංගීත ඔහුගේ සංගීත සින්දු වල දිගටම තියෙන්නේ මේ සංගීතය තමයි ඔහු භාවිතා කරලා තියෙන්නේ. මොකද බයිලා කියන්නේ අපිට පෘතුගීසි ලංකාවට පැමිණීමත් සමග ආව දෙයක්. ඒක නිසා තමයි ඒ සංගීතය අපිට අපේ කනට පොඩ්ඩක් මිහිරි, අපිට කනට හුරු. ඒක නිසා තමයි ඔහු තෝරගත්තා ඒ සංගීතය. ඔහුගේ සංගීතය මම හිතන්නේ අද එදා නෙමෙයි අදත් 70 60 70 දශකයේ සිට අද වෙනකම් මම හිතන්නේ ඒක වෙනසක් නැතුවම වෙනසක් නොවි මම හිතන්නේ රස විඳිනවා සීලුම දෙනා. ඩෙස්මන්ඩ් සිල්වා කිව්වොත් කවුරුත් කම්මැලි නැති ගායකයෙක්. ඒ වගේම ඔහුගේ සින්දු ඇහෙනවා කියන්නේ කිසිම කම්මැලිකමක් නැහැ මාළිනී. ඇත්තටම මාළිනී අහලා තියෙනවා ඩෙස්මන්ඩ් සිල්වාගේ මහත්මයාගේ තව සින්දු ගීත මාළිනී මම හිතන්නේ ඇත්තටම අහලත් නැතුව ඇති. කොහොම නමුත් ඉතා හොඳ ගායකයෙක්, ඉතා හොඳ බයිලා ගායකයෙක්. අපි මතක් කරන්නේ නැවත නැවතත් ඒකයි. අපි මේ මතක් කරේ ඩෙස්මන්ඩ් සිල්වා ගැන පොඩි විස්තරයක්. කොහොම නමුත් ඔයාලා අපිත් එක්ක මේ එකතු වෙලා ඉන්න තාමරේ සිංහල හිට්ස් වැඩසටහන සමග මේ වැඩසටහන අති විශේෂ වැඩසටහනක්. මොකද ද්‍රවිඩ නාලිකාවක් තුලින් සිංහල ගීත පෙළක් ඉදිරිපත් වෙන්නේ නැහැ මං හිතන්නේ කොහෙවත් මාළිනී. ඔව් ඇත්තමයි. ඇත්තටම මේ වගේ දෙයක් වෙන්නේ අපගේ තාමර ගුවන් විදුලියෙන් පමණයි. ඒක ඇත්තටම විශේෂ දෙයක්. මේ වගේ විශේෂ දෙයක් අප ඇත්තටම කරන්නේදී වෙනස්ම දෙයක් කරන්නේ අපගේ තාමර ගුවන් විදුලියම තමයි. ඉතින් අපි මේ සඳහා අපි ගෙනල්ලා තියෙනවා අලුත් ගීත, පැරණි ගීත කලවමේ තමයි ඔයාලා වෙනුවෙන්, ඔයාලගේ රස වින්දනය වෙනුවෙන්. විවිධාකාර රස වින්දනය තියෙන පුද්ගලයන් ඉන්න නිසාම තමයි අපි අලුත් ගීත, පැරණි ගීත මේ ආකාරයෙන් තෝරගෙන. නමුත් අපි මේ වෙලාවේ තෝරගෙන තියෙන මාළිනී අලුත් ගීතයක්. අලුත් කිවට ටිකක් විතර පැරණි නමුත් අලුත් සින්දුව. ඒක නිසා තමයි අපි මේක තෝරගත්තේ. මේක අපේ වැඩසටහන් පිළිබඳ ඉන්න කට්ටියගෙත් කැමැත්ත අනුව තෝරගත්ත ගීතයක් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒක නිසා තමයි මාළිනී මේ ගීතය අලුත් ගීතයක් තමයි තෝරගෙන තියෙන්නේ. ඔව් ඇත්තටම මට සැකයක් තියෙනවා ඩිරෝන්. ඇයි ඉතින් මේක ඇවිල්ලා රසිකයන්ගේ කැමැත්ත පරිද්ද ගත්තේ නැත්නම් ඔයාගේ කැමැත්ත පරිද්ද? මම හිතන්නේ මගේ කැමැත්ත නෙමෙයි, මමත් මේකේ රසිකයෙක්. ඒක නිසා මටත් පොඩ්ඩක් හිතුණා මගේ කැමැත්තත් මේකට දැම්මොත් හොඳයි කියලා. ඇත්තට මගේ කැමැත්ත විතරක් නෙමෙයි මාළිනී, මේකට අපගේ ශිවා තමයි මේ සින්දුව පොඩ්ඩක් දාන්න කියලා මතක් කරේ. ශිවාගේ කැමැත්තත් එක්ක කමන්නේ කොහොම හරි රසිකාවෙන් ගොඩක් කැමති මේ සින්දුවටත්. ඒක නිසා අලුත් සින්දුවක් ඔයාලා වැළඳ ගනී කියලා හිතනවා. අපිත් එක්ක එකතුලා ඉන්න මේලා එකතුලා ඉන්න ඔයාලා අපිත් එක්ක සින්දුවත් මේ සින්දුවත් එක්ක එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තමයි ඩිරෝන්. ඒ කියන්නේ අපගේ ප්‍රේක්ෂකයන්ට පුළුවන් අපිත් එක්ක මේ අලුත් වෙනස අත්විඳින්න. ඔව් පරක් වෙන්න එපා. එන්න මේ පැත්තට www.tamarafm.lk අපගේ විද්‍යුත් ලිපින හරහා එන්න මේ පැත්තට කෙලින්ම එන්න ඇවිල්ලා ඉවරලා අහන්න පුළුවන් අපගේ ලස්සන ඔයාලට හිතට වදින හිත කැමතිම සින්දු තමයි අපි ගෙනත් තියෙන. අලුත් පරණ කියලා ભેදයක් නැහැ. ඔයාලා රස වින්දනයේ වෙනසක් නොකර තමයි රස වින්දනයේ බාධා නොවන ආකාරයෙන් තමයි අපි මේ ගීත ගෙනත් තියෙන්නේ. එහෙනම් මාළිනී අපි කතා නොකර ඊළඟ අලුත් ගීතයට ගිහිල්ලා එමු නැවත. ඇත්තමයි. නැත්තම් ප්‍රේක්ෂකයන්ට ඇත්තටම තරහයයි. එහෙම කතා කර හිටියොත් අපි දෙන්න. ඒක තමයි. එහෙනම් හරි පරක් නොවියම් මේ ඔයාලා ඉන්නේ තාමරේ සිංහල හිට්ස් එක්ක. Sata
මගෙම හිතලා කියතා දුක මහත කියලා කිව්වේ ඇයි මගේ මාතිරුම් ලං වෙලා මුතුදා කොට වෙන්න පතලා නින්නේ දුක මහද පුරවා දන්නේ කවුද ආදරේ දුක ගෙනාවා වේදනා පාවෙලා යාවිතේ කිදින මගේ මුදිලං වෙලා සංසම් හමුදලා මගේ ජීවේ පුරාම ආදරෙන් ලංගෙමු නියදෙන්නම් සදා ඔබ ආදරේ පතා මගේ ජීවිතේම ආදරේ කළා නියදෙන්නම් සදා ඔබ ආදරේ පතා මගේ ජීවිතේම ආදරේ කළා නියදෙන්නම් සදා ඔබ ආදරේ පතා මගේ ජීවිතේම ආදරේ කළා කොහෙවත් යන්න දෝ ඉක්මනට එන්න මේ පැත්තට www.tamarayfm.lk විදිහට දෙවනහර අපිත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්. කම්මැලිකම යන්න තමයි අපි මේ වගේ ඔයාලට එක එක ආකාරයේ රසවින්දනය වෙනස් ප්‍රේක්ෂකයන් ඉන්නේ. අපි දන්නවා ඒ නිසාම තමයි අපි මේ විදිහට වෙනස් ආකාරයක අලුත් සින්දු පරණ සින්දු ඔයාලා වෙනුවෙන් රසවින්දනය වෙනුවෙන් ගෙනත් තියෙන්නේ මල්නි. මොකද ඉතින් මල්ලි සින්දුව ගැන ඔයාට අදහසක් තියෙනවද මොකක් හරි? මම හිතා මාල්ට සම්බන්ධ අදහසක් නැති ගානක් තියෙන්නේ. කොහොම නමුත් අපි සින්දුවට ගොඩක් කට්ටිය කැමති නිසා තමයි තෝරගත්තේ මාල්නි මේ ගීතේ. ඔව් ඩිරෝන ඇත්තටම මේක ප්‍රේක්ෂකයන්ට විතරක් නෙමෙයි මටත් එක්ක මේක අලුත්ම අලුත් කියන්නේ වෙනසක්. ඔව් මාල්නිගේ රසවින්දනයත් මම හිතන්නේ ඒකට පැමිණියා මාල්නිත් කැමැත්තක් ඇති වුණා ඒ සින්දුව සම්බන්ධ. එහෙමද මාල්නි? ඔව් ඇත්තමයි. ඒ කියන්නේ ඉතින් මම වැඩි හරියක්ම ඔය මේ දෙමළ සින්දුවන් ඒ වගේ දේවල් තමයි වැඩි හරියක්ම අහන්නේ. ඒක තමයි. ඒත් එක්කම මේ වගේ සිංහල ගීතයකින් සංගීතය හරි ඔයාට මොකක් හරි දැනුණා නම් ෆීල් වුණා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ තමයි අපි මේ කට්ටියටම ආරාධනා කරන්නේ. පරක් වෙන්න එපා. ගන්න ජංගම දුරකථනයේ අතට යන්න Facebook ඔයාලගේ ජීවිතේ වගේ වෙලා තියෙන්නේ. මේ ඒක නිසා පරක් වෙන්න බෑ යන්න Facebook එකට ගිහින් ඉවරලා තාමරේ රේඩියෝ ඔන්ලයින් Facebook fan page එකට අපිට like එකක් දාන්න. like එකක් දාලා ඔයාලගේ සින්දු මොනවාද වෙන්න ඕනි සින්දු කැමති සින්දු මොකද්ද මේ සින්දු අපිට එකතු කරගන්න මේ සින්දු ඕනි අපිට මේ සින්දුවට අපි කට්ටියම එකතු කරගන්න කියන එකත් අපිව දැනුවත් කරන්න. ඒක තමයි ඇත්තටම අපිට වෙන්න ඕනි මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න. තව වෙනස්කම් බොහෝ ඉදිරියට ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙන සිටින මාල් නේම නේද? ඔව් ඇත්තමයි අපේ මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න ගොඩක් වෙනස්කම් කරන්න තියෙනවා. ඉතින් ගොඩක් වෙනස් දේවල් මේකට එකතු කරගත්තොත් එහෙම හොඳයි කියලා අපිට හිතෙනවා. ඒ වගේ වෙනසක් ඔබටත් අත්විඳින්න පුළුවන් අපගේ මේ තාමරේ ගුවන් විදුලියත් සමග රැඳී සිටියොත්. ඒ වගේම ඔබට ඇත්තටම මෙම තාමරේ සිංහල හිට්ස් වැඩසටහන ඇත්තටම ඔබගේ හිතට ගොඩක් වදින්න නැති. ඒ කියන්නේ ගොඩක් ආසාවෙන් අහන මේ ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඕනි කියලා අපි හිතනවා. අපි හිතනවා වගේ මේක අපි මේ විදිහට ඔයාලා අපේ ජනප්‍රියම වැඩසටහන විදිහට මම හිතන්නේ මේ දිනවල ජනප්‍රියම රේඩියෝ අන්තර්ජාලීය රේඩියෝ නාලිකාව බවට තාමරේ FM රේඩියෝ එක මම හිතන්නේ මේ වෙලාවේ අන්තර්ජාලය තුලින් ප්‍රසිද්ධම නාලිකාව බවට පත් වෙ තිබෙනවා. ඒ වෙනස නිසා තමයි අපි තව වෙනස තීව්‍ර කරන්න ඕනි නිසා තමයි මේ විදිහට සිංහල ගීත ඇතුළත් පැයකමාරක් ඔයාලා වෙනුවෙන් වෙන් කරේ. ඔව් ඇත්තමයි. ඒක නම් ඇත්තටම විශේෂ දෙයක්. විශේෂ වැදගත් දෙයක්. ඇත්තටම මේ වෙනස්කමට ඇත්තටම ඔය කට්ටිය හැමෝම කැමති ඇති කියලා අපි හිතනවා. ඔව් මේ කට්ටියම මං හිතන්නේ අපි ඔක්කොම මේ රටේ ජීවත් වෙද්දී අපිට විවිධ රසවින්දනය සඳහා විවිධ ගීත ඇහෙනවා. ඒ විවිධ ගීත මං හිතන්නේ අපි ඔක්කොම අහගෙන කරගෙන තමයි මේ රටේ තුල ජීවත් වෙන්නේ. ඒක නිසා මේ ගීත තුලින් මං හිතන්නේ යම් කිසි රසවින්දනයක් ඕන් ලබනවා ඇති කියලා අපි අදවතිම විශ්වාස කරනවා. මාල්නි. ඔව් ඇත්තමයි මේ වෙනසට ඇත්තටම අපගේ ප්‍රේක්ෂකයන් ගොඩක් කැමති කියලා අපි ඇත්තටම අපි හිතනවා.
මේ වෙනසට තවත් වෙනසක් අපි එකතු කරගන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු ඉදිරියේදී මම හිතන්නේ අපි මේ වැඩසටහන ගොඩක් දේවල් එකතු කරගෙන යන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ බලාපොරොත්තු වෙමින් සිටින දේවල් අපිට ඉටු කරන්න ඔයාලගේ උදව් අනිවාර්යයෙන්ම අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන පොඩි දෙයයි ඔයාලා යන්න ඔයාලගේ කෑම වගේ තියෙන කනවා වගේ අනිවාර්යෙන් ඔයාලගේ අනිවාර්ය අංගයක් වෙලා තියෙන Facebook හරහා තමයි අපි ඔයාලත් එක්ක ඉක්මනටම සම්බන්ධ වෙන්න පුළුවන් ලේසිම ආකාරය. ඒ නිසා ඒ තුලින් අපිව දැනුවත් කරන්න තාමරේ ඔන්ලයින් රේඩියෝ ෆෑන් පේජ් එක ලයික් කරලා අපිව දැනුවත් කරන්න පුළුවන්. ඒක තමයි අපිට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒකයි අපි පුනා මේ දේ මතක් කරන්න මල්නි. ඔව් ඇත්තමයි මේ වෙනසට ඇත්තටම ওই කටිය කැමති ඒ වගේම ඔබගේ යෝජනාවල් අපි හට එවන්න පුළුවන් අපගේ Facebook page එක හරහා. අපගේ Facebook page එක තාමරේ ඔන්ලයින් රේඩියෝ යන Facebook page එක හරහා තමයි අපට අපගේ මේ වැඩසටහන ඉදිරියටත් ගෙන යන්න වෙනස්කම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වෙනස් විදිහකට ගෙන යන්න කියලා ඔබට පුළුවන් අපට යෝජනාවල් එවන්න. ඔව් ඒක තමයි අපිට අර ඉස්සෙල්ලා කලිනුත් යෝජනා කරලා තිබ්බ මාල්නි මං හිතන්නේ ගායකයෙක් හෝ ගායිකාවක් සම්බන්ධව යම් කිසි විස්තරයක් ඔවුන්ට දැනගන්න අපිට ඉදිරිපත් කරන්න කියන එක මාළි මම හිතන්නේ ඒක හොඳ අදහසක්. අපි බලාපොරොත්තු ඇත්තටම අපිත් ඒ වගේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රේක්ෂකයන් අතර. ඔව් අනිවාර්යෙන් ඒක මම හිතන්නේ ලොකු රුකුලක් මම හිතන්නේ අපේ වැඩසටහනට එයා එවපු අපේ ඒ ඉදිරිපත් කරන්න කියපු ඒ දේ මම හිතන්නේ අපි පිළිගන්න ඕනේ මාළි පිළිඅරන් මොකක් හරි අපි එයා වෙනුවෙන් දේවල් වැඩසටහන පොඩි අංගයක් හරි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්න ඕනි. ඔව් ඇත්තටම මේ වගේ වෙනසකට තවත් වෙනසක් එකතු කරගෙන අපේ හෙට ඉඳන් හොඳ විදිහකට ඒ කියන්නේ මේ වැඩසටහන ඉදිරියටත් හොඳ විදිහකට ගෙන යන්න කියලා තමයි අපි දෙන්නා බලාපොරොත්තු වෙලා ඉන්නේ නැද්ද ඩිරොන්? ඔව් අනිවාර්යෙන්. එහෙනම් අපි දැන් කතා කරා ටිකක් ගොඩක් වෙලා කමන්නේ කොහොම නමුත් මේ වෙලාවේ කම්මැලිකමේ ඉන්න වෙලාවේ ඔයාලගේ තාමරේ FM වෙනස් කරගන්න එපා. දිගටම රැඳී සිටින්න අපිත් එක්කම. මොකද මේ ඔයාලා රැඳී සිටින තාමරේ සිංහල හිට්ස් වැඩසටහනත් සමග. ඒක නිසා වෙනස් කරගන්න එපා. අලුත් වෙනසක් ගෙනල්ලා තියෙන්නේ. ද්‍රවිඩ නාලිකාවකින් මේ විදිහට සිංහල ගීත පෙළක් ඔයාලට ගේන්න හම්බෙන්නේ මම හිතන අහන්න හම්බෙන්නේ පළවෙනි වතාවට කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා කොහොම නමුත් පරක් වෙන්නද අපි කාලා බීලා ඉන්න වෙලාව මේ වෙලාවේ කොහොමත් අපි නැවත ගීතයකට ගිහිල්ලා විල්ලා ඉදිරි වැඩ ගැන අපි කතා කරමු. එන මාල්නි මේ ඔයාලා ඔක්කොම රැඳී සිටින තාමරේ සිංහල හිට්ස් සමගින් अंगनावो गीतेली ताले दंगवा सीने मत कीवा ඔබ මාගේ කියලා अंगनावो රූපිකාවෝ රංගුමන් මට අමුණේ දෙලා ඉන්නේ ඔබේ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ ලොවේ තවත් කෙනෙක් නගේ කියන්නේ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ කියන්නේ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ රූපිකාවෝ රංගුමන් මට අමුණේ කිව්වා සීනේ මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ සීත නැක පාට තාරු කාද මම කඩාගෙනත් දෙමීනගේ ඔය සීනු මල් හිනාව දේව දූවි පාට ගෑව ආදරේ මටයි නගේ සීත නැක පාට තාරු කාද මම කඩාගෙනත් දෙමීනගේ ඔය සීනු මල්
හිනාව දේව දුන්නේ පාට ගෑව ආදරේ මතයි මගේ අංගනාවෝ ජීතේ තාලේ ගමුණා සීනෙන් පට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ රූපිකාවෝ රංගුමන් රංගුවා මට අනුනේ දෙව්වා ඉන්නේ ඔබේ ලෝකේ දැන් ඉන්නේ මම ඔබගේ ලෝකේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ තාමරේ සිංහල හිට්ස් වැඩසටහන සමගින් මේ ගීතය කලින් ප්‍රචාර වෙච්ච ගීතය ඇත්තටම රූකාන්ත ගුණතිලක මහත්මයා ගායනා කරන ගීතයක්. එම ගීතය රූකාන්ත ගුණතිලක කියන්නේ මම හිතන්නේ ලංකාවේ දක්ෂතම සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගීත රචකයෙක්, ඒ වගේම හොඳ ගායකයෙක්. ඒ ගැන මතක් කරන්න ඕනේ මාල්නී අනිවාර්යයෙන්ම ඔහු රූකාන්ත ගුණතිලක මහත්මයා මම හිතන්නේ 90 දශකයේ 90 80 දශකයේ ලංකාවේ ප්‍රසිද්ධ ඉතාම ජනප්‍රිය වෙච්ච ගායකයෙක්. මම හිතන්නේ ඒ ජනප්‍රියත්වය අද කියලාත් මම හිතන්නේ වෙනස් වෙලා නැහැ. ඒ ආකාරයෙන්ම ඔහුගේ ජනප්‍රියත්වය පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. රූකාන්ත ගුණතිලක කියන්නේ අතිදක්ෂ සංගීතඥයෙක්. ඒ වගේම ඔහුට ඕන ආකාරයක ඕන අවස්ථාවක සින්දු කියීමේ හැකියාව, සින්දු කියන එක ඔහුට ඉතාමත් පුරුදු දෙයක්. මම හිතන්නේ ඔහු ඉතාම දක්ෂ ගායකයෙක් කියන එක නැවතත් මතක් කරන්න ඕනේ මාල්නී රූකාන්ත ගුණතිලක මහත්මයා. අපේ ඩිරොන් වගේ ටිකක් දක්ෂයි කියලා කියන්න ඕනේ නේද ඩිරොන්? මම නම් දක්ෂ නැහැ මාල්නී. මම හිතන්නේ මොන දෙයකට ඇත්තටම කියනවා ඩිරොන් ඔයා හොඳට ඔයාට සින්දු කියන්න පුළුවන් කියලා මට ආරංචියක් ආවා. සින්දු කියන්න පුළුවන් මාල්නී. තාලේ තමයි එතන පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්නේ. තාලේ ගැන සින්දු කියාගෙන යන්න පුළුවන් මාල්නී. කොහොමද ඒක සින්දුවක් කියන්න බලන්න අපේ ප්‍රේක්ෂකයන් බලාගෙන ඇති ඩිරොන් කොහොමද සින්දු කියන්නේ කියලා. සින්දු කියන්න ගත්තොත් මාල්නී මං හිතන්නේ අපගේ ප්‍රේක්ෂකයන් අද ඉදම්ම තාමරේ FM තුලින් අයින් වෙන්න ඉඩ තියෙනවා. අපි එහෙම කරන්නේ නැහැ. ඔයාලගේ රස වින්දනයේ වෙනසක් කරන්නෙම නැහැ. ඒක නිසා තමයි අපි මේ වෙනස ගෙනත් තියෙන්නේ මාල්නී. අපි පස්සේ සින්දුවක් කියමු ඊමීට ඉස්සරහට නේද මාල්නී? අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා මොකද වෙන්නේ කියලා බලලා ඊමීට සින්දුවක් කියමු. කොහොම නමුත් ඔයාලා පරක් වෙන්න එපා. ඔව් ඇත්තම ප්‍රේක්ෂකයන් මේක නම් ගොඩක් වැදගත් දෙයක්. අපගේ මේ අපේ ඇත්තටම ඩිරොන් ඇවිල්ලා මේ හොඳට ප්‍රැක්ටිස් වෙලා හොඳ සින්දුවක් කියන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. එදා දවසේ ඉතින් තාමරේ FM එකට මොනාවෙයිද දන්නේ නැහැ. ඔව් එදා දවසේ මම හිතන්නේ තාමරේ FM අහන කට්ටිය අහයි කියලා හිතනවා මම හිතන්නේ දිගටම. අහයිද මාල්ලේ හිතන්නේ මොකද්ද? අහයි ඉතින් කොහොමද ඉතින් ඩිරොන් දක්ෂයිනේ. දක්ෂතාවයේ කොහොමද මාල්ලේ අපි බලමු. ඔයාලා පරක් වෙන්න එපා. එන්න මේ පැත්තට ඉක්මනටම මේ වෙනස අත්විඳින්න කියලා එන්න කියලා අපි ආරාධනා කරමු මාල්ලේ නේද? ඔව් ඇත්තමයි. එන්න මේ පැත්තට තාමරේ ඔන්ලයින් රේඩියෝ අපගේ Facebook fan page එක හරහා මේ පැත්තට like කරලා අපගේ සින්දු ඕනි මොනවාද කියන එක විශේෂයෙන්ම දැනුවත් කරන්න. ඒක තමයි අපි නැවතත් මේ මතක් කරන්නේ. ඒක තමයි අපිට වැඩසටහන ඉදිරියට ගෙන යන්න, වැඩසටහන වෙනස්කම් කරන්න හේතු වෙන ඔයාලගේ අදහස් තමයි අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. මේ අලුතෙන්ම පටන් ගත්ත උණු අලුතෙන්ම පටන් ගත්ත වැඩසටහන උණුවේ මාල්නී. ඔව් ඇත්තමයි. මේක ඇත්තටම ගොඩක් වෙනස්ම දෙයක් තමයි මේ තාමර ගුවන් විදුලිය තුලින් අපි මේ ඔබට ගෙන එන්නේ ඉදිරිපත් කරන්නේ. ඇත්තටම මේ වගේ ද්‍රවිඩ ගුවන් විදුලියක මේ වගේ සිංහල වැඩසටහනක් කිරීම කියන්නේ ඇත්තටම අපගේ ප්‍රේක්ෂකයන් හට ලොකු වෙනසක්. ඔව් ඇත්තටම මේ වෙනස ඔබට අත්විඳින්න පුළුවන්. දිගටම අපේ තාමර ගුවන් විදුලියත් එක්ක රැඳී සිටියොත්. ඔව් අනිවාර්යෙන් ඔයාලා මේ ඉන්නේ තාමරේ සිංහල හිට්ස් වැඩසටහන සමගින්. කොහොමුණත් කමන්නේ අපි අලුත් සින්දු කියනවා, පරණ සින්දු කියනවා. ඔයාලගේ රස වින්දනය බාධාවක් කරන්නේ නැහැ කොයිම වෙලාවකවත්. අපි ඊළඟට තෝරගෙන තියෙන සින්දුවත් මාල්නී සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඔහු රොෂාන් ප්‍රනාන්දු කියලා. ඔහු සංගීත කණ්ඩායමක නායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගීපද රචකයෙක් වගේම ඔහු දක්ෂ ගායකයෙක්. ඔහු සින්දු කියන්න හොඳ හැකියාවක් තියෙන ගායකයෙක් ශ්‍රී ලංකාවේ සිටින. ඒක නිසා අපි තෝරගත්තා මෙතුමගේ ගීතයක්. මොකද කට්ටිය ගොඩක් බලාපොරොත්තුෙන් සිටින ගීතයක්. ඒක නිසාම තමයි අපි මෙම ගීතය තෝරගන්න ඕනි කියලා හිතුවේ. ඒක නිසා අපි පරක් නොවි සින්දුව අහලා නැවත මේ පැත්තට එමු. මේ ඔයාලා රැඳී සිටින්නේ තාමරේ
සිංහල ඔව් Nisa mandala mage asutni duna parhavela ergiyada palui vedana kanuni oya nisa mandala mage asutni duna parhavela ergiyada palui vedana sihi karela obedana mahadala avamatune sarasilla kuladala Dinera, obediyada indala, Tamila, inni samada, Oya nisa mandala, mage asutni duna, parhavela, ergiyada palui, vedana Soma madasula karala akeruba endala sobasala susumatni isunagi tila inunani mahanadila yanisa mandala mage asutni duna parhavela ergiyada palui vedana kanuni oya nisa mandala mage asutni duna parhavela ergiyada palui vedana ඔබ දිගටම රැඳී සිටිනේ තාමර ගුවන් විදුලියත් සමගයි. තාමර ගුවන් විදුලියේ තාමර සිංහල හිට්ස් යන වැඩසටහනත් එක්ක තමයි ඔබ රැඳී සිටින්නේ. ඔව් පරක් වෙන්න බෑ එන්න මේ පැත්තට ඉක්මනට www.tamarafm.lk අපගේ විද්‍යුත් ලිපින හරහා කෙලින්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වෙනස ඔයාලට අත්දකින්න පුළුවන් අත්විඳින්න පුළුවන්. ඒක මතක් කරන ගමන් අපි ඉස්සෙල්ලාගේ ගායනා කරපු ගීතය මම හිතන්නේ කට්ටිය ගොඩක් ආසාවෙන් අපිට ඉල්ලලා තිබ්බා. අපි ඔන්න ප්‍රචාරය කරා. ඉල්ලලා තිබ්බ නිසාම තමයි අපි මේ ගීතය ඔයාලා වෙනුවෙන් ප්‍රචාරය කරේ. ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා මාල්නි. ඔව් ඇත්තටම ඒක ගොඩක් ලස්සන සින්දුවක්. අහගෙන ඉන්න හිතෙනම එච්චරටම මේ හිතට වදින සින්දුවක්. අර ඒ සංගීතයත් එක්ක තමයි මාල්නි ඒ ගීතයේ යම්කිසි ආසාවක් ඇති වෙන්නේ. මට නම් හිතෙන්නේ එහෙමයි මාල්නි. එහෙම තමයි ඔයාටත් හිතෙනවා ඇත්තේ සංගීතයත් එක්ක තමයි මේ අපි ඔක්කොමලා බැඳිලා කරලා ඉන්නේ. ඒක නිසා තමයි මේ සින්දු වලට කට්ටිය කැමති වෙන්නේ. ඔව් ඇත්තෙම ඒක නම් ඇත්තටම කියන්න ඕනේ. ඒ වගේ ඒ කියන්නේ මේ වගේ සින්දු කියන්නේ පැරණි කාලේ සින්දුවන් ඒ වගේ අලුත් සින්දු ඒ වගේ සින්දු අපගේ ප්‍රේක්ෂකයන් හට ඇත්තටම ගොඩක් ලොකු වෙනසක් තියෙයි. ඒ කියන්නේ ද්‍රවිඩ ප්‍රේක්ෂකයෝ තමයි වැඩි හරියක් මේ වගේ වැඩසටහන් අහන්නේ. ඒ එහෙම ද්‍රවිඩ මේ කට්ටිය ඇහුවත් එයාලගේ රස වින්දනය බාධා කරන්නේ අපි. එයාලට කැමති ආකාරයේ සිංහල ගීතත් අපි ලබා දෙනවා. මේ කැමති ආකාරයේ ගීත තමයි අපි බොහෝ දුරට
ලබා දෙන්නේ. ඒක නිසා තමයි අපි එයාලා අපිත් එක්ක දිගටම තාමරේ FM එක රැඳිලා ඉන්නේ. ඒක මතක් කරන්න ඕනේ. ඒත් එක්කම මාල්නි මට මෙහෙම දෙයක් අහන්න ඉතන. මාල්නිගේ පාසල් ජීවිතය ගැන කොහොමද? පාසල් යන කාලේ. පාසල් ජීවිතය ඇත්තටම අමතක කරන්න බෑ. අමතක කරන්න බෑ. ඔව් ඒ කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් ඒ පාසල් යන කාලේ ඒක පොදු කාරණයක් මං හිතන්නේ අමතක කරන්න බැරි දෙයක් පාසල් ජීවිතය අපගේ මේ කාලය තුල. ඔව් ඇත්තෙන්ම ඒක නම් අමතක වෙන්නේත් නෑ. ඉතින් ගොඩාක් විනෝදයෙන් හිටපු කාලයක් ඒක. ඒ වගේ ජීවිතයක් ආයිමත් ලැබෙන්නේ නැද්ද කියලා ගොඩක් ඒ කියන්නේ මල්ට ආයි පාසල් යන්න අවස්ථාවක් මොකක් හරි ලබා දුන්නොත් මාල්නි යන්න බලාපොරොත්තු වෙනවද? ඇත්තෙන්ම යන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඒකයි මං හිතන්නේ ඔක්කොමලා කවුරුත් ඒ දේ තමයි කියන්නේ. ඒ තරමට පාසල් කාලය බොහොම සුන්දරයි. බොහොම සුන්දරයි කියන්නේ අපි බොහොම නිදාසේ වෙන ප්‍රශ්න තිබ්බේ නෑ පාසල යන කාලේ මාල්නි. බොහොම පාසල් අධ්‍යාපනයයි අපගේ යාළුවෝ එක්ක එකතු වෙලා බොහොම නිදාසේ අපි සැහැල්ලුවෙන් ඇත්තම කියනවා සමනල්ලු වගේ තමයි බොහොම සැහැල්ලුවෙන් තමයි අපි පාසල් ජීවිතය ගත කරේ යාළුවෝ එක්ක. එහෙම නේද මාල්නි? ඔව් ඔව් ඇත්තෙන්ම ඒක නම් ඉතින් අතරම මේ ගොඩක් දේවල් කරා. ඒකට යාළුවෝ ගොඩක් මතක් වෙනවා. මාල්නි ට්‍රිප් ගිහලා නැද්ද ඉස්කෝලේ? ට්‍රිප් නම් ගිහිල්ලා තියෙනවා. ඔව් ඒක තමයි ට්‍රිප් එක මං හිතන්නේ අපේ පාසලෙන් යන විනෝද චාරිකාව ගොඩක් විනෝදයි. මොකද අපි ඔක්කොම යාළුවෝ සමනල්ලු වගේ තමයි බොහොම විනෝදයෙන් බොහොම නිදහස් ඒ පාසලෙන් යන විනෝද චාරිකාව බොහොම නිදහස්. මං හිතන්නේ අපිට බොහොම නිදහසේ යාළුවෝන් එක්ක විනෝද වෙන්න සර්ලා එක්ක කතා බහ කරන්න නේද මාල්නි? ඒක බොහොම අමතක නොවෙනම අත්දැකීමක්. කරන්න බැරි අත්දැකීමක්. ඒක නම් ඇත්තටම ගොඩාක් සතුටුදායක. ඒ කියන්නේ ඒ දවස්වල තිබ්බ සතුට දැන් කාලේ නෑ. ඇත්තටම අපි වයසට යන්න මේ පාසල් කාලයෙන් විදුනට පස්සේ අපිට එන්නේ ජීවත් වෙන්න ලෝකෙත් එක්ක තියෙන සටනක් මාල්නි. කොහොම නමුත් පාසල් කාලේ ගැන මතක් කරේ අපිට අමතක කරන්න බැරි නිසා පාසල් කාලේ අපිට ආයෙ එනවනම් කවුරුත් බොහොම ආසයි ආයෙ එන්න කියලා තමයි අපිට කියන්න වෙන්නේ. එන්න කිව්වට එන්නේ නැහැ. කොහොම නමුත් අපිට පාසල් කාලය ගැන එන්න තියෙන මේ විදිහට අපි ඔයාලට ගීතයකින් පාසල් කාලය ගැන නැවත හිතේ ආසාව ඇති කරමින් මේ රස විඳින මේ ලස්සන සිංහල ගීතය ඔයාලා වෙනුවෙන් පාසල් යන කාලය ගැන කියවෙච්ච ගීතයක් අහලා බලමු. මේ සින්දුව ඇවිල්ලා මේරියන් සංගීත කණ්ඩායමේ මම හිතන්නේ අද ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක්. ඔවුන්ගේ පැරණි ගීතයක් මේක මම හිතන අදටත් ඉතාම ජනප්‍රියම ගීතයක් වෙලා තියෙනවා. පාසල් කාලය ගැන කියවිච්ච ගීතයක් මාල්නි. ඔව් ඇත්තටම මේ වගේ ගීතයක් අහන්න ඇත්තටම ගොඩක් ඔබ මේ අපගේ ප්‍රේක්ෂකයා ගොඩක් ආසාවෙන් බලාගෙන ඇති මේ වගේ සින්දුවක් අහන්න. ඔව් එහෙනම් අපි පරක් නොකර ඉක්මනටම සින්දුවට යන්. මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ තාමරේ සිංහල හිට්ස් එක වැඩසටහන. රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අප දිවියට ආසයි ඒ ලස්සන කාලේ. සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අප දිවියට ආසයි ඒ ලස්සන කාලේ. පාසල් මව්තුරුලට බීලා අයන්න අයනු කලපාලා. පාසල් මව්තුරුලට බීලා අයන්න අයනු කලපාලා. නොදැනීම අවුරුදු 12ක් ගෙවිලා නිමා වෙලා පාසල් කාලේ. සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අප දිවියට ආසයි ඒ ලස්සන කාලේ. සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අප දිවියට ආසයි ඒ ලස්සන කාලේ.
පැනනට තරඟ කරාලා ජයගෙන හිලහුණු වේ කාලේ දුව පැනනට තරඟ කරාලා ජයගෙන හිලහුණු වේ කාලේ ගුරුන්ගේ හදවත් දිනමින් විතුමවුතුරුලේ උන් කාලේ සුවඳට හසු පහන් සිලක් මෙන් සැඟව ගියාදෝ අපේ බාලේ සමනල වෑරක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල වෑරක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ලා 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 මරු සින්දුවක් නේ පාසල් ජීවිතේ මතක් කරගෙන ආපු මම හිතන්නේ මාල්ලි කන් දෙක වහගත්තා ඒ පොඩ්ඩ කිව්ව විතරයි මාල්ලි කන් දෙක වහගත්තා එහෙම වෙන්නේ නැහැ මාල්ලි මම එතනින් ආයි කියන්නේ මම බය වුණා ඩිරෝන් ඉතින් සින්දුවක් කියයිදෝ කියලා හොඳ වෙලාවට කිව්වේ නැහැ ඔව් මාල්ලි අපේ තාමරේ රසික රසිකාවියන්ව අපහසුතාවයට පත් කරන්න මම හිතන්නේ අපි කවුරුත් කැමති නැහැ ඒක නිසාම යාළගේ රසවින්දනයට පමණයි අපි ඉදිරිපත් වෙලා ඉන්නේ ඉඳ යාළගේ රසවින්දනයට බාධා වෙන දේවල් කරන්නේ නැහැ මාල්ලි මේ ඩිරෝන් ඇවිල්ලා මේ අපේ ප්‍රේක්ෂකයන්ගේ හිත රිද්දන කෙනෙක් නෙමෙයි ඒ නිසා යා සින්දු කියන්නේ ආයි බය වෙන්න එපා කවුරුත් ඔව් මාල්ලි කියනවා එහෙම කියන්න එපා කියලා ඇත්තටම ඒ හින්දා අපි සින්දු කියන එක නතර කරමු සින්දු අහන්න දෙන එක තමයි අපි කරන්න ඕනේ වැඩගන්න දේ ඔයාලා වෙනුවෙන් අපි ගෙනල්ලා තියෙනවා ලස්සන අලුත් ගීත පැරණි ගීත ගොඩක් මං හිතනවා ඔයාලා වෙනුවෙන් ගෙනත් තියෙන්නේ ලස්සනම පරණ ගීතත් මං හිතන්නේ ගොඩක් කට්ටිය කැමති ඒක නිසා මාල්ලි අපි පැරණි ගීත දෙක තුනකුත් අද එකතු කරගෙන තියෙනවා අපි ඊළඟට අහන්න යන්නේ ඒ වගේ ගීතයක් මාල්ලි ඔව් ඇත්තම ඒ කියන්නේ පැරණි ගීත වලටත් ආස කරන පිරිසක් ඉන්නවා අපගේ දෙමළ ප්‍රේක්ෂකයන් අතරත් ඒ වගේ මේ පැරණි ගීතවල මේ වැඩසටහන තුලින් ඉදිරිපත් කරොත් එහෙම ගොඩක් ආසාවෙන් අහයි කියලා අපි හිතනවා. ඔව් ඒක නිසා තමයි අපි මේ ගීතය ගෙනත් තියෙන්නේ. මේ ගීතය ඇවිල්ලා ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා. මාළි අහලා තියෙනවද ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ? මාළි එච්චර සමීප නෑ මං හිතන්නේ කොහොම නමුත් මම ක්ලැරන්ස් විජේවර්ධන කියන ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට සංගීතාධ්‍යක්ෂකවරයෙක්, ගීපද රචකයෙක්, ගායකයෙක් ඇතුළු ඔහු හැම දෙයකම දක්ෂ පුද්ගලයෙක්. ඉතාම දක්ෂ ගීත තියෙනවා ඔහුගේ. දක්ෂම සංගීත තනු තියෙනවා. ගොඩාක් දක්ෂ ගායකයෙක් ඔහු. හැම සංගීතඥයෙක් මම හිතන්නේ ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ ඒක නිසා ඔහු මේ සංගීත ගොඩාක් කට්ටියට උදව් කරපු ඉතා නිහතමානී ගායකයෙක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා කියන්නේ. අද ශ්‍රී ලංකාවේ සිටින එතුමාගේ ගීත 60 දශකයේ අගභාගයේදී 70 දශකයේ තමයි මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගය වගේ තිබ්බ චිත්‍රපටි සහ සංගීත ක්ෂේත්‍රයේ ඔහුගේ පැමිණීම ඒ කාලේ තමයි සිදුුනේ මාල්නි. ඔහු මං හිතන්නේ ඔහු කණ්ඩායම සංගීතයෙන් තමයි පැමිණි ක්ලැරන්ස් විජේවර්ධන ගෝල්ඩන් චයින්ස් කියන සංගීත කණ්ඩායමේ තමයි ඔවුන්ගේ සංගීත දිවිය ආරම්භුවේ. ඔවුන්ගේ ස්ටයිල් එක සංගීත ස්ටයිල් එක තිබ්බේ අර කලින් මතක් කරා වගේ ඩෙස්මන් සිල්වා මහත්මයාගේ තියෙන්නේ පෘතුගීස ග්‍රීසිය සහ ස්පාඤ්ඤ සංගීතය තමයි ඔහුගේ තියෙන්නේ. ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ තියෙන්නේ බටහිර සංගීත ශෛලියක් තමයි මාල්නි. ඒක නිසා අපි මේ ගීතය අහලා ඉවරලා කතා කරොත් හොඳයි කියලා හිතනවා මාල්නි. කොහොමද අපි මේ ඔයාලා අපිත් එක්ක ඉන්නේ තාමරේ සිංගල හිට්ස් වැඩසටහන සමගින් එන්න මේ පැත්තට. මාල්නි එන්න ඕනේ විදිය මාල්නි මතක් කරයි මේ පැත්තට. ඔව් මෙහෙමයි එන්න තියෙන්නේ පරක්කු වෙන්න එපා. හරි සරල දෙයක් කරන්න දෙන්න වැඩි කතා බහ නොකර අපි වෙනං එන්න ඕනි විදිය මතක් කරන්න www.tamarayfm.lk අපගේ විද්‍යුත් ලිපින හරහා කෙලින් මෙන්න මේ පැත්තට. ඒත් එක්කම අපගේ Facebook fan page එකට like කරලා තාමරේ online radio අපගේ Facebook fan page එක අපිට like කරන්න. like කරලා අපි අහන්න මේ පැත්තෙන්
ඕන සින්දු මොනවද කියන එක. එහෙනම් අපි ඊළඟ ගීතයට ගිහිල්ලා නැවත කතා බහ කරමු. මේ ඔයාලා රැඳී සිටින්නේ තාමරේ සිංගල හිට්ස්. හසරලි සාගරේ මුතුවලක් වෙලා මෙත් අඹරේ පායලා කරු දෙකක් වෙලා මේ දුන්නක සංගවලා දුකේ රතසලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා සංගවිමනේ විසිතුරු දවසා නිත්‍යලියෙන් තොරතුරු විමසා පියවදේ සල්වට දවතා සනසී කුසුම දවසා ඔබනලවන්නම් ඔබසනසන්නම් ඔබනලවන්නම් ඔබසනසන්නම් ඔබනසුළු ආදරයක කතා කියන්නම් මුවහතරලි සාගරේ මුතුවලක් වෙලා අඹරේ පායලා කරු දෙකක් වෙලා මේ දුන්නක සංගවලා දුකේ රසලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා සංගවිමනේ සුවිගුණ මවලා ඒ දුන්නක සිසිලස බතලා මල්කිමියක මధుර සසොයලා සල් අරණක පවන නිරිවලා ඔබනලවන්නම් ඔබසනසන්නම් ඔබනලවන්නම් මම ඔබසනසන්නම් ඔබේ සුළු ආදරයක කතා කියන්නම් මොහොතේ සාගරේ මුතුවලක් වෙලා අඹරේ පායලා කරු දෙකක් වෙලා මේ දුන්නක සංගවලා දුකේ රසලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ තාමරේ සිංගල හිට්ස් වැඩසටහන සමගින් මම හිතන්නේ මේ ගීතය ගැන ඔයාලට මේ ගීතය රස විඳින්න නැති කියලා මම විශ්වාස කරනවා. පැරණි ගීතයක් 70 දශකයේ වගේ තමයි මේ ගීතය ශ්‍රී ලංකා සංගීත ශ්‍රේෂ්ඨයට ආවේ. කොහොම නමුත් මේ ගීතය එදා ඉඳලා අද වෙනකන් බොහොම අතිශය ජනප්‍රිය ගීතයක්. මාල්නි ඒක කරන් සිජිවර්ධන මහත්මයා ගායනා කරපු සියලුම ගීත මාල්නි එදත් එහෙමයි අදත් ඒ ආකාරම ජනප්‍රියත්වයේ තියෙනවා. ඒක මතක් කරන්න ඕන විශේෂයෙන්ම සිංහල රසික රසිකාවන් වෙනුවෙන්. එහෙමයි හෙටටත් එහෙමයි. කිසිම වෙනසක් නැහැ. මේ සින්දුවේ තියෙන ඒ ගීතයේ තියෙන රස වින්දනයේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔව් ඒ සංගීතය ඇත්තටම බටහිර සංගීත ශෛලියක් තමයි එතුමා අනුගමනය කරේ. එයාගේ ඒ ස්ටයිල් එකේ මම හිතන්නේ ගොඩාක් සංගීත ගායකයන්ට ගොඩක් උදව් කරපු සංගීතඥයෙක් ඔහු. ගායකයන්ට සින්දු ලියලා දීපු, ගායකයන්ට සින්දු ලියලා දීපු. ඒ වගේම එයාගේ ඒ කාලෙම ආපු තවත් දක්ෂ අතිදක්ෂ ගායිකාවක් මම පෞද්ගලිකව මමත් කැමති විශේෂයෙන්ම කැමති ගායිකාවක් තමයි ඊළඟට තෝරගෙන තින්නේ මාල්නි. කවුද? ඇත්තටම මාල්නි ඒ කවුරුත් නෙමෙයි ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ ගීතයක් තමයි මම තෝරගත්තේ ඊළඟට මගේ ආසම ගායිකාවක් ඇත්තටම කිව්වොත්. ඔව් ඉතින් වැඩි හරියක්ම ඩිරොන් ඇවිල්ලා එයාගේ ආසාවත කොහෙද මෙතන ඉඳලා එයාගේ ආසාවට තමයි මේ සින්දු එකතු කරගෙන තියෙන්නේ. නෑ මාල්නි අපි කට්ටියගේ ප්‍රතිචාරත් එක්ක තමයි මෙම ගීත තෝරගන්නේ. මෙන් අපේ කට්ටියගේ සින්දු කැමැත්ත ඉස්සෙල්ලා මම අහනවා. අහලි වෙලා තමයි මාල්නි මේ වැඩසටහනට අවශ්‍ය සින්දු ටික අපි තෝරගන්නේ. මොකද අපේ අපේ කණ්ඩායමේ සිටින කට්ටිය සිංහල ගීත මේ සින්දු දාන්න අපිට අපගේ ප්‍රේක්ෂකයන් ගොඩක් කැමතියි කියන එක මට මතක් කරනවා. ඒ තුලින් තමයි මම හිතන්නේ අපි අදහසක් අරගෙන මේ සින්දු ටික ගෙනල්ලා තියෙන මාල්නි. ඔව් ඇත්තමයි මේ වගේ ඇත්තටම මේ වගේ වෙනසක් ඉතින් අත්විඳින්න ලැබීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි මටත් එක්ක. ඒ කියන්නේ මටත් මේවා අලුත් දේවල් තමයි ඉතින්. අනිවාර්යෙන් ඒක නිසාම තමයි මාල්ටත් ගොඩක් ලොකු අත්දැකීමක් රසවින්දනය පිළිබඳ අලුත් රසවින්දනයක් ඇති වෙන ආකාරයේ සින්දු තමයි අපි ගෙනත් තියෙන්නේ. මාල්නි විතරක් නෙමෙයි අපි අහන් ඉන්න
සියලු දෙනාගේම රසවින්දනයට බාධාවක් කරන්නේ නැහැ. අපි පැහැදිලිවම එන්න මේ පැත්තට www.tamarayfm.lk අපගේ විද්‍යුත් විපණය හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම මාල්නි කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අනිත් විදිය? අපගේ Facebook page එක හරහා ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපගේ Facebook ඒ කියන්නේ ඔබට පුළුවන් තාමරේ ඔන්ලයින් රේඩියෝ යන Facebook page එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබට පුළුවන් අපගේ මේ වැඩසටහනට කැමතිද අකමැතිද ඒ විතරක් නෙමෙයි ඔබගේ යෝජනාවලුත් අපිත් අපට මෙම Facebook page එක හරහා අපට එවන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ කැමති සින්දුවක් තියෙනවා නම් ඒකත් අපහට එවන්න පුළුවන්. ඒ සින්දුව මේ වැඩසටහන තුලින් ඔබට විකාශ කරන්න අපිත් ලෑස්ති වෙලා ඉන්නේ. ඔව් අපිට ඊයේ අපිත් එක්ක අපේ ෆෑන් පේජ් එකේ රසික රසිකාවෙන් ගොඩක් අපිට සින්දු ඉල්ලලා තිබ්බා. මං හිතන්නේ ඔක්කොම ඉෂ්ට කරන්න අමාරුයි අපිට. ඒක නිසා අපි අදත් චාමර ඇතුළු කීප දෙනෙක් ගීතයක් ඉල්ලලා තියෙනවා. නමුත් චාමර අපේ ගෙනල්ලා තියෙන ගීතයට තමයි අපි එකතු කරගන්නේ. ගයන් රෝස බන්ටි ලසන්ත නලින්ද චාමර ඒ වගේම කට්ටිය එකතු කරන්න කියලා තියෙනවා ගෙදර කට්ටියත් එක්කම. කොහොම හරි අපි ගෙදර කට්ටියත් එක්කම එකතු කරගෙන ඊළඟ ගීතයට යන්න ඕනි මල්ලි. මම මතක් කරා වගේ මෙම ගීතයත් ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ සෑහෙන වූ ගීත ලියලා තියෙන ගායිකාවක් තමයි ඊළඟට යන්නේ ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය කියන්නේ. ඊටම ජනප්‍රිය ගායිකාවක් දැනටත් අදටත් හෙටටත් හැමදාම ජනප්‍රිය ගායිකාවක් එතුමියත්. එතුමියගේ ජනප්‍රිය ගීතයක් තමයි අපි ගෙනත් තියෙන්නේ. මේ ගීතයත් මම හිතන්නේ කට්ටිය වැළඳගනි කියලා බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් පරක්කු වෙන්න එපා. මේ පැත්ත අපිත් එක්ක ඇවිල්ලා අපගේ මේ සින්දු වලට රස විඳින්න එන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ඔයාලා මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න වැඩසටහන තාමරේ සිංහල හිට්ස්. තරම් මගේ සිතේ රැඳුනේ නැහැ තව දවසක්. දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුල දස දහසක්. සැන්නගිලියේ කිසිම දෙයක දැනුනේ නැහැ මට වෙනසක්. පෙනුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුන පොඩි රහසක්. कोई පැත්තෙන් පාවුනාද අක්කා අයියා නංගි මල්ලි මැද මගේ සිත ගොළු වුණාද දෙනෙත් වලින් මා පැවසූ රහස ඔබට වැටුණාද එදා තරම් මගේ සිතේ රැඳුනේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුලු දස දහසක් සැනගිලියේ කිසිම දෙයක දැනුනේ නැහැ මට වෙනසක් පෙනුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුන පොඩි රහසක් විසිතුරු දෙක ඔබ මාහත හිලුණාද මගේ දිලේ දැකුම් බලා සංසුන් සුසුමක් කියාද හෙට හවසට මායි නතර මග බලමින් ආද සැනගිලේ අපේ පැතුම් ඉතිරි පැතිරි ගියාද එදා තරම් මගේ සිතේ රැඳුනේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුලු දස දහසක් සැනගිලේ කිසිම දෙයක දැනුනේ නැහැ මට වෙනසක් පෙනුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුන පොඩි රහසක් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ තාමරේ සිංහල හිට්ස් අපගේ අලුත්ම අලුත් වැඩසටහනත් එක්ක. මම හිතන්නේ මේ ගීතය ඔයාලා හොඳින් රස විඳින්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. මාල්නිත් මේ ඇතුලේ ඉඳගෙන අත් දෙක වනවන මම හිතන්නේ හොඳට මේ සින්දුවත් එක්ක එකතු වුණා විනෝදුණා කියන එක මම කියන්න ඕන ඔයාලට. ඒ වගේම තමයි පරක්කු නෑ ඔයාලා දැන් මෙන්න තව පොඩි වෙලාවක් තියෙනවා අපි ඔයාලත් එක්ක ඉන්නවා. ඒ වෙලාවේ ඔයාලා අපිත් එක්ක එකතු වෙලා මෙම ගීත අපිත් එක්ක රස විඳින්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මේ පැත්තට එන්න කියලා ආරාධනා කරනවා. මම හිතන්නේ අපි ගොඩක් මේ පැත්තට එන විදිය මතක් කරනවා මල්ලි නේද? ඔව්
අපි මෙහෙමයි මේ පැත්තට එන්න ඕනේ විදි කීපයක්ම තියෙනවා www.tamarayfm.lk අපගේ විද්‍යුත් ලිපිනය තියෙනවා. ඒක පැහැදිලිවම ඒ තුලින් ඔයාලට එන්න පුළුවන්. අපේ පැත්තට ඇවිල්ලා අපගේ වැඩසටහන් පිළිබඳ ඔයාලට අහන්න පුළුවන්. වැඩසටහන් කොහොමද තියෙන්නේ කියන එක දැනගන්න පුළුවන්. අනිත් විදිය තමයි Facebook fan page එකට Tamaray online radio Facebook fan page එකට අපිට like කරලා අපගේ සින්දු හා එකතු වෙන්න පුළුවන්. අපිට අදහස් දක්වන්න පුළුවන්. ඒක තමයි අපි මේ නැවත නැවත මතක් කරන්නේ. අපිට අදහස් එවන්න ඉක්මනට එවන්න ඔයාගේ ෆෝන් එකේ ටයිප් කරන්න තද බඩ ගාලා පට්පට් ගාලා නේද? ඔව් ඇත්තමයි ඩිරෝන්. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපගේ මේ Tamaray ගුවන් විදුලිය apps එකක් විදිහට download කරලා අහන්න කැමතිත් තිබොත් එහෙම. අන්න ඒ අවස්ථාව මම හිතන්නේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි අපගේ රසිකයන්ට. ඔව් ඇත්තමයි. ඒ කියන්නේ Google එකට ගිහිල්ලා tune කියලා apps එකක් download කරලා ඒ download එකේ Tamaray FM කියලා search කරලා බලුවොත් එහෙම අපගේ Tamaray FM එක Tamaray FM ඒ කියන්නේ ගුවන් විදුලිය ඔබට පුළුවන් apps එකක් විදිහට download කරලා දිගටම කරදරකින් තොරව දිගටම සමන් දෙන්න පුළුවන්. මොකද්ද මල්ලි අපි නැවත මතක් කරමු මොකක්ද ඒ download කරගන්න ඕනේ app එක? Google එකට ගිහිල්ලා tune apps එකක් download කරලා ඒකේ tune app එක download කරන්න. ඔව් ඒකේ search කරලා Tamaray FM එක දිගටම සමන් දෙන්න පුළුවන්. ඔව් මං හිතන්නේ ඒ විදිය ගොඩාක් පැහැදිලි කට්ටියට ඒ තුලින් මං හිතන්නේ ඔයාලට පුළුවන් අපිත් එක්ක app එකක් තුලින් දිගටම අපිත් එක නොනවති මේ සංගීත රසාස්වාදය ඔයාලට රස විඳින්න පුළුවන්. ඊළඟට අපි ගෙනත් තියෙන ගීතය මාළනී අපේ කට්ටිය එකමුතු බව පිළිබඳ ගීතයක් තමයි තියෙන්නේ මාළනී. ඔව් ඉතින් එකමුතුෙන් හිටිය තමයි හැම වැඩක්ම කරගන්න පුළුවන්. ඒ කියන්නේ මමයි ඩිරෝන් වගේ ගොඩක් එකමුතුෙන් අපි දෙන්න ඉන්නේ. වැඩේ කරන්නේ. ඔව් අනිවාර්යෙන් ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ එකමුතුව අපි දෙන්නගේ මෙතන තියෙන එකමුතුව අපි ගමක් රටක් වශයෙන් ඉදිරියට ගෙනහිල්ලා ඒ එකමුතුව වැඩි කරන්න ඕනේ කියන එක නේද මාල්ලි තියෙන්නේ. ඔක්කොමලා එක වගේ මේ මම හිතන්නේ Tamaray FM සිංගල් රසිකාවෙන් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ගොඩක්. මේ ඒ එකමුතුකම නිසා තමයි ඒ වෙන් වෙලා තින්නේ මාල්ලි. ඔව් ඇත්තෙන්මයි. ඒක නම් ඇත්තටම කියන්න ඕනේ. ගොඩක් ඒ කියන්නේ ගොඩක් වැදගත් දෙයක් තමයි ඒක. ඇත්තටම දෙමළ සිංහල කියලා දෙපාර්ශ්වයටම ඉතින් එහෙම දෙයක් නෑ වෙන් කිරිල්ලක් නෑ. භාෂාවෙන් පමණයි උතන අපේ වෙනස තියෙන්නේ. අපි ඒක ගණන් ගත යුතු නෑ. කෙසේ නමුත් අපි ඊළඟ ගීතයට ගිහිල්ලා ඔයාලා කැමති ගීතයක් ඒ ගීතෙට ගිහිල්ලා ඒ ගීතේ ඔයාලට අපි ගෙනාවේ එකමුතුත් කමෙන් අපි ඉදිරියට යන්න ඕනේ කියන පණිවිඩෙත් සමගින් අපි මම හිතන්නේ අපි ඔක්කොමලා එකා වගේ මේ Tamaray FM පරක් නොවි එන්න මේ පැත්තට නැවත මතක් කරන්න Tamaray FM තුලින් මෙම වෙනස ඔයාලට ගෙනත් තියෙනවා සිංගල ගින්දු කීපයක් මේ 12:30 සිට දහවල් 2 දක්වා Tamaray සිංගල හිට්ස් තුලින් මේ වැඩසටහන මේ විදිහට මේ වෙනස ඔයාලට ගෙනත් තියෙනවා නේද? ඔව් ඔබටත් පුළුවන් මේ වෙනස අත්විඳින්න අපිත් එක්කම අපගේ Tamaray ගුවන් විදුලියත් එක්කම රැඳී සිටියොත් ඔබටත් පුළුවන් මේ වගේ වෙනස අපගේ මේ වෙනස අත්විඳින්න. මේ ඔබ රැඳී සිටින්නේ Tamaray සිංහල හිට් සමගයි. සමා එකම දැයේ උදරුවන් දේවා පාද නැති වේද නැති ලස්සන ලොව හිත අපට උදා වේවා මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් සතරකමින් ඉල්බදිලා මිනිසා මුලා වෙලා ලොවේ සමා එකම දැයේ උදරුවන් දේවා වාදනති වේදනති ලස්සන ලොව හිත අපට උදා වේවා කෙනෙකු හට නැගී සිටින්නට අත දෙන්නට පැකිලෙන්න එපා. ඔහුගේ රට ජාතිය ආගම කුල ගොඩ ගැන හොයන්න එපා. සමා එකම දැයේ
උවන් වේවා වාදනති වේදනති ලස්සන ලෝහෙට අපට උදා වේවා அழகிய உலகம் நாளை மலர்கிறது අතර මේ ගීතය ගායනා කරේ සුනිල් පෙරේරා මහත්මයා ප්‍රමුඛ වාද්‍ය සංගීත කරුවන් කීප දෙනෙක් මේ ගීතයට ගායිකාවන් ගායකයන් කීප දෙනෙක්ම ඒ ගීතයත් එක්ක එකතු වෙලා හිටියේ මල්ලි. මතක් කරන්න විශේෂයෙන්ම මේ ගීතය ද්‍රවිඩ භාෂාවෙන්ුත් මම හිතන්නේ ඔයාලට අපි එකාවන් ඉමු කියන එක තමයි මේ ගීතයේ දෙන ලෝකෙටම දෙන පණිවිඩය. ඒක තමයි අපි වෙන්නත් ඕනේ මල්ලි නේද? ඔව් ඒක මුතුවෙන් ඉන්න ඕනි කියන එක තමයි මේ සින්දුවේ තියෙන අර්ථයක් වෙන්නේ. ඇත්තටම මේ ආගම් වේදයක් නැතුව එකමුතු කමින්ම ඉන්න ඕනේ සෑමදා. ඒක තමයි අපි මං හිතන්නේ පණිවිඩයක් විදියට මේ ගීතේ. ඔව් ඉතින් ඔබටත් පුළුවන් අපේ තාමර ගුවන් විදුලියත් එක්ක දිගටම සවන් දීගෙන ඉන්න. ඇත්තටම ඔබ කැමති විදියේ කැමති පරිදි වැඩසටහන් පෙළක් අපේ මේ තාමර ගුවන් විදුලියත් එක්ක ඔබට ඒ කියන්නේ සවන් දීගෙන ඉන්න පුළුවන්. තවත් ගොඩාක් වැඩසටහන් තියෙනවා ඔබ හට. මේ වැඩසටහනේ යම් වෙනස්කම් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ ඔබගේ අදහස් එක්ක තමයි මේ වෙනස්කම් ඉදිරියට කරන් යන්නේ මල්ලි. ඒක මතක් කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ නිතර එන්න මේ පැත්තට ඇවිල්ලිවලා අපගේ මේ වැඩසටහන් පිළිබඳ අදහස් යෝජනා අපිට ඉදිරිපත් කරන්න. මේක කොහොමද කරන්න ඕනි කියන එක www.tamarayfm.lk අපගේ විද්‍යුත් ලිපිනේ තියෙනවා. ඔයාලට ඒක පාවිච්චි කරලා එන්න මේ පැත්තට ඇවිල්ලා අහන්න. අනිත් විදිය තමයි තාමරේ ෆෑන් පේජ් එක අපගේ Facebook ෆෑන් පේජ් එක තාමරේ ඔන්ලයින් රේඩියෝ අපගේ Facebook ෆෑන් පේජ් එක කරා අපිට ලයික් කරලා අපගේ මේ පැත්තට ඇවිල්ලා අපිට මේ සින්දු මොනවාද මේවා වෙන්න ඕනි කියන එක අපිට මතක් කරන්න කියන එක තමයි නැවත අපි මතක් කරන්නේ මාල්ලි. ඔව් ඇත්තමයි ඔබගේ යෝජනාවල් අපිට ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් අපගේ Facebook page එකට ඇවිල්ලා ඔබගේ යෝජනාවල් අපහාට ඒ කියන්නේ අපට දැනුම් දෙන්න. ඇත්තටම මේ වගේ යෝජනාවල් අපිට ගොඩක් වැදගත් වෙනවා මේ වගේ වැඩසටහනක් ඉදිරියටත් ගෙන යන්න. ඔව් අපිට දැන් අවසානයටත් ඇවිල්ලා තියෙන මාල්ලි නොදැනුවත්වම නොදැනීම මේ කාලය ගෙවිලා ගිහිල්ලා අපි දන්නෙත් නැතුව අපගේ රසික රසිකාවන් මම හිතන්නේ අද හොඳට මේ ගීතත් සමග එකතු වුණා කියලා අපි විශ්වාස කරනවා. අපිට දැනුම් දෙන්නේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟට ගෙනත් තියන්නේ තව පොඩි වෙලාවක් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා කොහෙවත් යන්න එපා. ඔහොමම ඉන්න. අපි මේ ගීතය ඇවිල්ලා දැන් ගෙනත් තියෙන ගීතයත් මාල්නේ ලංකාවේ මේ දිනවල ජනප්‍රියම ගායකයෙකුගේ ගීතයක්. නමුත් ගීතය ටිකක් පැරණි. කොහොම නමුත් මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ගායකයෙක් තමයි ඔහුගේ ගීතයක් තමයි ඉදිරිපත් කරලා දෙන්නේ මාල්නේ. ඔව් ඉතින් අපි ඒ වගේ ඒ කියන්නේ දෙමළ සිංහල ભેදයක් නැහැ. ඉතින් හැමෝම පැරණි ගීත අලුත් ගීත හැම දෙයකටම ගොඩක් කැමති. ඒ වගේ මේ වගේ වැඩසටහනක සිංහල ඒ කියන්නේ සිංහලම ගීත වගේ ඒ කියන්නේ එක් පෙළක් ඒ කියන්නේ දිගටම ඔබට ගෙනත් දීගෙන ඉන්නේ මේ වැඩසටහන තුලින්. ඇත්තටම මේ වගේ වැඩසටහනක් ඔබට ඇත්තටම අලුත් දෙයක් මේ වෙනස අත්විඳින්න පුළුවන් ඔබට. පරක් නොවි එන්න මේ පැත්තට මේ වෙනස අත්දකින්න. කොහොම නමුත් කමන්න අපිට වේලාව ඉක්මනට ගෙවි යන නිසා අපි ඊළඟ සින්දුවට ඉක්මනට ගිහිල්ලා මාල්නි මේ ඇවිල්ලා ලංකාවේ මතක් කරා වගේ ජනප්‍රිය ගායකයා මේ දවස්වල ඉන්න චාමර වීරසිංහගේ පැරණි ගීතයක් ඔබ රස විඳී කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අහලා බලමු මේ ගීතය මේ ඔබ සිංහල තාමරේ හිට්ස් සමගින්. සුදුරල ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද මතකය සිහිනෙක යලි කිසි දිනක නොවින්ද ජීවිතයට මට අමතක නොවේ කිරින්ද නොවේ කිරින්ද කොළොම්පුරේ සිට නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක මාගම්පුර වන්දනාව කොළොම්පුරේ සිට නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක වාඩි වෙලා ඔබ සිටිද්දි ගල්තලාව උඩ කිරින්ද සවසක සුදුරල ගල් කුල මත හැපි හැපි පෙම්බැන්ද සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද මතකය සිහිනක යලි කිසි දිනක නොවින්ද ජීවිතය මට නොවේ කිරින්ද නොවේ කිරින්ද එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ ඊට පසුව හමු වුණේ නෑ කවදාවත් මට එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ ඊට පසුව හමු වුණේ නෑ කවදාවත් මට මම නොදනිමි ඔබ කොහෙද කාගේ කවුරුද යලි නිරතුරු ඔබ දකින්න ඉල්ලයි මගේ සිත කිරින්ද එනවද සුදුරල ගල් කුල මත හැපි හැපි පෙම්බැන්ද සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද මතකය සිහිනෙක යලි කිසි දිනක නොවින්ද ජීවිතයට මට අමතක නොවේ කිරින්ද නොවේ කිරින්ද ඔව් මං හිතන්නේ දන්නේම නැතුව කාලේ නිකම්ම ගිහිල් ඉවර වෙලා තියෙන්නේ මාල්නි. අපිට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ නොදැනීම ඔයාලා වෙනුවෙන් ඇවිල්ලා තියෙන 12:32 වෙනකන් ඇවිල්ලා තියෙන පුරා පැයකමාර නොදැනීම ගෙවිලා ගිහිල්ලා මම හිතනවා ඔයාලා අද අපි ගෙනත් තියෙන ගීතත් එක්ක රස විඳින්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් හෙටත් එන්න අපි හෙටත් ගේනවා මේ වගේම ලස්සන ගීත පෙළක් ඔයාලට අරන් එන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද ඔයාලට අහන්න බැරි වුණා නම් පරක් වෙන්න දෙයක් නැහැ. පරක් වෙන්න කොහොමදම දෙයක් ඇත්තෙත් නැහැ. කොහොම හරි මෙහෙමයි අපි පැත්තට එන්න ඕනේ www.tamarayfm.lk අපගේ විද්‍යුත් ලිපිනේ තියෙනවා. ඕන වෙලාවක ඔයා කොහේ අස්සක් මුල්ල කොහේ හිටියත් පරක් වෙන්න එපා. එන්න මේ පැත්තට ඇවිල්ලි වරලා මේ අපගේ ගීත රස විඳින්න පුළුවන්. පසර දහවල් 12:32 වෙනකන් මෙම වෙනස ඔයාලට ඉදිරිපත් කරනවා. ඒ වෙනස අත්දකින්න දිනපතා සතියේ දින පහේම එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන මාල්නි. ඔව් ඩිරෝනේ කියන්නේ හෙට දවසේ අපිට පුළුවන් මේ වෙනසටත් එක්ක තව වෙනසක් එකතු කරගෙන අපගේ ප්‍රේක්ෂකයන් අතර මේ වගේ මේ වැඩසටහන ඉදිරියටත් ගෙන යන්න අපි හෙට දවසේ ලොකුම වෙනසක් අරගෙන තමයි අපගේ ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. ඔව් ඒකත් මතක් කරන ගමන් අපගේ වෙනස ඔයාලා දැනුවත් කරපු වෙනසක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒකත් මතක් කරන ගමන් අපේ වෙලාව කාල වෙලාව ගෙවිලා ගිහලා තියෙන්නේ. කොහොම නමුත් අද අපිට අපි ඔයාලට ගෙන ආපු සින්දු ටික ඔයාලා රස විඳින්න නැති කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි මේ ඔයාලත් එක්ක හිටිය මම ටිරෝන් මම මාලි දිගටම තාමරේ ගුවන් විදුලියත් එක්ක රැඳී සිටින්න.
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පින් කළේ සඳරාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පින් කළේ සඳරාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ